මෙතන මණ්ඩපයක් තියෙන්න ඇති. මේ මණ්ඩපේ තමයි රජවරු අභිෂේක කරුට රාජධානි අවුරුදු 400 ක විතර කාලයක්. ඔය කණුවලවල් තමයි අපිට පේන්න තියෙන්නේ. ඕවට දී දාලා උඩට වහලයක් ගහලා තියෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් අද අපිට ඒකේ පාදම බලා ගන්න පුළුවන් වෙනවා. ඒ ගොඩනැගිල්ල තිබ්බ ආකාරය එක්ක. ඒත් එක්කම එහා පැත්තෙන් අපිට වැල්බෝධිය බලා ගන්න පුළුවන් වෙනවා. ඒකත් ගොඩක් පැරණි ස්ථානයක්. මම හිතන්නේ රාජධානිය පිහිටවන්න කලිනුත් මේ ස්ථානයේ වැල්බෝධි තිබිලා තියෙනවා. ආසන්න වශයෙන් කුරුණෑගල රාජධානි සමයේ ඉඳලම.